අද කොල්ල තරහ කරවන්න යන්නේ. අද එකට හප්පන්නේ ලෝක දෙකක්. එක පැත්තක ජපන් ඉංජිනේරු විද්‍යාවේ අභිමානය ලෙජෙන්ඩ් එකක් වෙච්ච Honda CB400 Super 4. අනෙක් පැත්තෙන් මේ අවුරුද්දේ ඉන්දියාවෙන් ආපු අලුත්ම සෙල්ලම්කාරයා Bajaj Pulsar NS 400Z. එනම් වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන් අපි වැඩේ පටන් ගමු. CB400 එක කියන්නේ අද ඊයේ ආපු එකක් නෙවෙයි. 1992 ඉඳන් පාරවල් හොල්ලපු ලංකාවේ කොල්ලන්ගේ හීන මාලිකාවක්. මේකේ තියෙන ඒ ඉන්ලයින් 4 සද්දෙට පණ උනත් දෙන්න ලෑස්ති කොල්ලු ඕනතරම් ඉන්නවා. හැබැයි 2028 මැයි මාසෙදී බජාජ්ලා ගෙනාපු NS 400Z එක කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ගේම් එකක්. මේක අලුත් පරම්පරාවේ අඩුවට පව එක හොයන කොල්ල වෙනුවෙන්ම හදපු එකක්. CB400 Super 4. මේකේ තියෙන්නේ සදාකාලික රෙට්‍රෝ ලුක් එක. ඒ රවුම් හෙඩ්ලයිට් එකයි මසල් ටැංක් එකයි දැක්කම ඕනම කෙනෙක් හැරිලා බලනවා. මේක ක්ලාසික් වැඩක්. NS 400Z මේක නිකම් අනාගතෙන් ආපු එකෙක් වගේ. ඒ ලයිට්නිංగ్ බෝල්ට් DRLs සහ ෂාප් වෙනම නිසා හරිම අග්‍රෙසිව්. මෙන්න මෙතන තමයි සෙල්ලම තියෙන්නේ. Honda CB400 මේකේ තියෙන්නේ 399cc inline 4 එන්ජිමක්. පවර් එක 52 bhp වගේ වෙනවා. මේකේ විශේෂත්වය තමයි VTEC ටෙක්නොලොජි එක. RPM 7650 පෙන්නම වැදෙන VTEC සද්දට වෙන කිසිම බයික් එකක් ගහන්න බෑ. Pulsar NS 400Z මේකේ තියෙන්නේ ඩොමිනාර් එකේම 373cc සිංගල් සිලින්ඩර් එන්ජිම. මේකේ පවර් එක 40 PS, ඒව නැත්තම් 39.4 bhp සහ ටෝක් එක 35 Nm. Honda එක පදිනකොට දැනෙන්නේ නිකම් බටර් වගේ. ඉන්ලයින් 4 සිලින්ඩර් හතරේ ස්මූත් ගතිය වෙන කොහෙන්වත් ගන්න බෑ. ඒත් NS 400Z එක සැහැල්ලුයි. ට්‍රැෆික් එක අස්සෙන් රිංගවන්න වංගු ගහන්න මේක මරු. CB එකේ බර එක බලද්දි NS එක හරිම ප්ලේෆුල්. වේගය ගැන කතා කළොත් টপ ස්පීඩ් එක අතින් CB400 එක ගොඩාක් ඉස්සරහින් ඉන්නවා. ලංකාවේ අපිට මේක නැතුවම බෑ. NS 400Z මේක ලීටරයකට කිලෝමීටර් 25-30 වගේ ගණනවා. අලුත් එන්ජිමක් නිසා සාපේක්ෂව ඉතිරි කිරීමක් තියෙනවා. CB400 මේකෙන් තෙල් කෙරුවාව බලාපොරොත්තු වෙන්න එපා. විශේෂයෙන්ම VTEC එක වැදෙනකොට ලීටරයකට 18යි 22යි වගේ තමයි කරන්න පුරුවන්. ඒත් ඉතින් ඒ සද්දට ඒක පාඩු නැහැ. මේ දෙන්නව ඩ්‍රැග් රේස් එකකට දැම්මොත් දිනන්නේ කවුද කියන එක තීරණය වෙන්නේ කරුණු කීපයක් මත. එන්ජින් පවර් එක CB400 එකේ bhp වැඩි, ඒ නිසා දිගදුර රේස් එකකදී අනිවාර්යෙන්ම Honda එක ඉස්සර වෙනවා. බර එහෙම නැත්නම් weight NS 400Z එක සැහැල්ලුයි නිසා මුල් මීටර් කීපය ඇතුළත NS එක ඉස්සර වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ගියරින් NS එකේ තියෙන ෂෝට් ගියරින්, ඒ නිසා ක්වික් ඇක්සලරේෂන් එකක් තියෙනවා. හැබැයි CB එකේ 4 වෙනි 5 වෙනි ගිය වැදෙනකොට ඒක අල්ලන්න NS එකට බෑ. රයිඩර් ස්කිල් ක්ලච් එක අත්තරින වෙලාව සහ ගිය මාරු කරන ටයිමිංగ్ එක තමයි අවසාන ජයග්‍රහණය තීරණය කරන්නේ. අවසාන වශයෙන් ඔයාට ඕනේ අලුත්ම ටෙක්නොලොජි එක, අඩු නඩත්තු වියදම සහ අග්‍රසිව් පෙනුමරන් NS 400Z එකට යන්න. හැබැයි ඔයාට ඕනේ සදාකාලික වටිනාකමක් තියෙන ලෝකේ හොඳම සද්දයක් තියෙන මාස්ටර්පීස් එකක් නම් ඒක Honda CB400 Super 4ම තමයි. මම මේක කිව්වේ දත්ත දිහා බලලා. ඉතින් මීට වඩා වෙනස් අදහසු ඔයාට තියෙන්න පුරුවන්. ඒ හැම දෙයක්ම අපි කමෙන්ට් වලින් කතා කරමු. ඔයා හිතන විදිහට මේ දෙකෙන් මොකක්ද හොඳම?